Hi guys, අද අපි යන්නේ හුලංගලට. යක් මාත් එක. මේ පොඩි කැලෑ පාරක් තියෙනවා දෙපැත්තෙන් ගිහිල්ලා යන්න තියෙන හැබැයි කලින් පාරෙද්දී මේ හරිය කැලෑව තිබ්බේ නැහැ සුද්ධ කරලා තිබ්බේ. ඒ වුණාට දැන් පොඩ්ඩක් වල් ඇදිලා වගේ තියෙන්නේ. මරු උලඟකුත් එනවා මේ ලොකේෂන් එක නම් තියෙන්නේ මහනුවර අංකුඹුර පාරේ යන්න ඕන. ඒකේ තමයි ලොකේෂන් එක තියෙන. මම ඔයාලගේ වීඩියෝ එකට දාන්න ලොකේෂන් එක කොහොමද තියෙන්නේ කියලා. හරි යම් මාත් එක. අර තියෙන කඳු සෙට් එකෙන් පේනවා. මේ උඩම තියෙනවා යා. අපි දැන් ඉන්නේ හුලංගල. එන්න බලන්න මාත් එක. ඇත්තටම කියනවා නම් මෙතන මාරම ලස්සනයි මේ මාර කඳු පන්දි තියෙනවා. ලස්සනට වෙන අර කට්ටියත් ඇවිල්ලා ඉන්නවා මේකේ ගල බලන්න. මොකද මේ පැත්තේ ඉන්න මේ වටපිටාව ඉන්න මේ මිනිස්සු ගොඩක් එනවා මේ පැත්තන බලන්න. ඒ වගේම දුර පැතිවල කට්ටියත් එනවා මෙතන බලන්න. ඉතින් මේ හරිම ලස්සන තැනක් මේක නිකන් අර හිඩන් ප්ලේස් එකක් වගේ තැනක් මේක. මේ මොකද අර පාරෙන් යද්දී අර අතුරු පාරකින් යද්දී තමයි මෙතන තියෙන ඉඳ ගොඩක් කට්ටියට පාර යද්දී මෙතන මෙහෙම තැනක් තියනවද කියලා හිතා ගන්න බෑ. මේ ඉතින් ඇත්තටම මාර ලස්සනක්. අපි යන්තා පොඩ්ඩක් අර පැත්තට. යා එන්න. මම දැන් ඔයාලට මේ ප්ලේස් එකේ ලොකේෂන් එක කියන්න යන්නේ. ඇත්තටම මේ තියෙන්නේ මහනුවර අංකුඹුර පාරේ එන්න ඕනේ. එතකොට ගල්කන්ද කියලා තැනක් තියෙනවා. එතනින් ඇතුලේ තමයි මේ පොඩි පාරක් තියෙනවා. මේ පාරත් එක්කම බස් යන මහා පාරත් එක්කම තමයි මේ චූටි පාර තියෙන්නේ. එතනින් තමයි මේ හුලංගලට එන්න ඕනේ. ඉතින් මාර ලස්සන ප්ලේස් එකක් කලින් කිව්වා වගේ මේ ඉතින් මම ඔයාලට මේකේ view එක ඒ කියන්නේ අපේ කඳු ටික දැන් මේ අපි ඉන්න තැන ලොකේෂන් එක කොහොමද තියෙන්නේ කියලා මම ඔයාලට කියන්න යන්නේ. එතකොට අර පැත්තෙන් පේනවා අපිට කුඩාගල පේනවා. ඊට එහා පැත්තෙන් තියෙන මහගල. එතකොට මේ කුඩාගල මහගල කියන එකට මම කලින් එපිසෝඩ් එක ගිය අවුරුද්දේ ගියපු වීඩියෝ එකකුත් තියෙනවා කුඩාගලට. එතකොට අර පැත්ත අහුවෙන්නේ අපේ කුරුණෑගල පැත්ත. එතකොට අර දකුණු පැත්තේ කොනට යද්දී මාතලේ අහුවෙනවා. ඊට පස්සේ අර ඊට බහින පැත්ත වෙන්නේ සන්සෙට් එක එන පැත්ත තමයි මේ කුරුණෑගල ලයින් එකේ ඉන්නේ. දැන් ඔයාලට පේන ඇති අර පැත්තේ මාර ලස්සනට මේ සන්සෙට් එක ඉර බහින එක පේනවා කුරුණෑගල පැත්තෙන්. එතකොට මගේ වම් අත පැත්තෙන් මෙහෙම බලපුවාම වම් අත පැත්තෙන් තියෙන්නේ කෑගල්ල. ඇත්තටම කියනවා නම් කෑගල්ල කුරුණෑගල මාතලේ. ඉතින් මාර ලස්සන වීව්යක් තියෙන්නේ. මේ
මාර දිස්ත්‍රික්ක තෝකයක් ඇතන් දිස්ත්‍රික්ක 4ක් විතර මෙතනින් පේනවා. මාර ලස්සනක් මෙතන. ඔය කට්ටියත් ඇවිල්ලා බලන්න මෙතන මේ මම කලින් එපිසෝඩ් වල කියනා වගේ මේවට ඇවිල්ලා පරිසර විනාශ කරන්න එපා. අපද්‍රව්‍ය දාන්න එපා. පොලිතින් ප්ලාස්ටික් දාන්න එපා. අපි අර පරිසරෙ විඳින්න ඕන. හැබැයි පරිසරයට හානියක් කරන්නේ නැති විදියට අපි තව ටිකකින් පල්ලයට යමු. ඔයාලා තව පොඩ්ඩක් වීඩියෝ එකේ හිටියොත් ඔයාලට පුළුවන් සන්සෙට් එක ලස්සනටයි කියන්නේ. ඊට බහින විදිය ලස්සනට බලා ගන්න පුළුවන්. යම්මත් එකෙන්. මම ඔයාලට කිව්වනේ කලින් අර view එකක් පේනවා කියලා මාර ලස්සන view එකක් දාගල මහගල ඕමම කතන්දරයක් කිව්වනේ. දැන් මම ඔයාලට පොඩ්ඩක් ඒක සමීප කරන්න යන්න ඔයාලගේ දැස් වලට සමීප කරන්න යන්න. ඉතින් ජම්මාත් එක එන්න මේ ගල තව පොඩ්ඩක් පල්ලයට යන්න පුළුවන්. පල්ලයට යද්දී අපි ඇත්තටම කුරුණෑගල පැත්ත තමයි බර වෙන්නේ මේ. එතකොට අර කෑගල්ල පැත්තත් පේනවා. නමුත් බොහෝ දුරට අපිට පේන්නේ මේ කුරුණෑගල පැත්ත මාතලේ ඔය ලයින් එක තමයි ඉන්නේ. එන්න. මේ ආතලේ ගන්න ඉතින් මේ කුඩා කලට හුලං වලට එන්න වෙනවා. ඒක තමයි ඔයාලට කියන්නේ. ඇවිල්ලා බලන්න. මේක විඳින්න එන්ජොයි කරන්න මේ වගේ දැන් මේ කලින් කට්ටියක් හිටියා මේ ප්ලාස්ටික් බෝතල් එහෙම දැන් වල දාලා තියෙනවා මේ ගල් වල මේ එක එක ඔක්කොටු ගාලා තියෙනවා. මේ ගිනි තියලා තියෙනවා. ඒ වගේ පරිසර හානි කරන කට්ටියක් ඉන්නවා. ඉතින් අපිට ඉතින් සමාජය ඔක්කොම වෙනස් කරන්න බෑ වුණාට අපි පුළුවන් තරම් ඒවා පරිසරයට හානි නොවන විදිහට මේක කරගෙන යන්න ඕන. එන්න බලන්න අර තියෙන ලස්සන අර ක්ලවුඩ් එක, ඒ කියන්නේ මේ වලාකුළුත් එක්ක නිකන් අර ඉරේලිය නිකන් මට නිකන් හිතෙන්නේ ඒක නිකන් අර බේරිලා වැක්කිරනවා වගේ ලස්සනට පේන එක. අර කඳු වල මේ දාර පේනවා ලස්සනට. ඒ කියන්නේ මේ පැත්ත තද වෙලා අර පැත්ත ලා වෙලා මේ පැත්ත නිල් පාට වෙලා මාර ලස්සන වීවයක්. මෙතන මේ අර හුලංමුත් මාර ඇඟට සනීපයක් තියෙන්නේ. මේ මාර ලස්සනක්. ඉතින් ඇවිල්ලා බලන්න මේක. අතනින් බලන්න අර කන්දයි වලාකුළුයි අතර ඉර සන්සෙට් එක ලස්සනට පේනවා. ඉරේ මේක අඩ රවුමක් පේනවා. ඔයාලට පේනවා ඇති මේ මාර ලස්සනක් එතන මේ. ඉතින් අර මේ වගේ view එකක් ඉතින් බලන්න එනවනම් මේ වගේ තැනකට එන්න ඕන. වැඩේ කියන්නේ මෙතන කවුරුත් හිතන්නේ නැහැ මේ වගේ තැනක් තියෙයි කියලා. ඇත්තටම මෙතන අර hidden place එකක්. දැන් අර වලාකුළු අස්සෙන් ලස්සනට ඉර පේනවා. මේ මාරම ලස්සනක් එක. එනම් මේ වගේ ලස්සන තැනකින් ලස්සන ප්ලේස් එකකින් ඔයාලා හිතන්නවත් නැත් තැනකින් අපි ඊළඟ එපිසෝඩ් එක කරමු. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්කම රැඳී සිටින්න. ඉතින් මම කිව්වා වගේ මේක traveling vlog එකක්. ඉතින් ඔයාලට ඕන travel කරන බඩු ගැන, ඔල්ලෝසු ගැන, boots ගැන මේ වගේ ලස්සන පරිසරවල් ගැන මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්කම රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක්.